මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ e-commerce web application එක සයිනින් පාට් එක කොහොමද කරගන්න කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ සයිනින් පේජ් එකේ ඩිසයින් එක. ඉතින් මම මෙතනදි කරලා තියෙන්නේ යූසර්ගේ ඊමේල් සහ පාස්වර්ඩ් එක එන්ටර් කරලා සයිනින් වෙන පාට් එකක්. මෙතනදී මම ඊමේල් එක සහ පාස්වර්ඩ් එක එන්ටර් කරන්න ඉන්පුට් ෆීල් දෙකක් මෙතන යොදාගෙන තියෙනවා. ඒ වගේම මම මෙතනදී රිමෙම්බර් මී සහ ෆෝගට් පාස්වර්ඩ් ඔප්ෂන් එක මගේ යූසර්ට මම දීලා තියෙනවා. ඒ වගේම account එකක් නැති යූසර් කෙනෙක් ආවොත් එහෙම එයාට account එකක් ක්‍රියේට් කරගන්න මෙතනින් new teacher බටන් එක දීලා තියෙනවා. එතනින් එයාට ඒක ක්ලික් කරලා අලුත් account එකක් ක්‍රියේට් කරගන්න page එකට එයාට එන්න පුළුවන්. එතනදී එයාට මෙහෙම එයාගේ page එයාගේ details ටික add කරලා මෙතනින් එයාට account එකක් create කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් account එකක් තියෙන user කෙනෙක් ආවොත් එහෙම එයාට මෙතන already have an account button එක click කරලා අප කෙලින්ම sign in page එකට එන්න පුළුවන්. ඉස්සරලාම අපි back end code එක බලන්න කලින් check කරලා බලමු අපි මෙතනදී අපේ මේ ඩිසයින් එක වැඩ කරනවාද කියලා. ඉස්සරලාම මේකට අලුත් යූසර් කෙනෙක්ව ඇඩ් කරගන්නවා. හරි, මම මේ විදිහට අලුත් යූසර් කෙනෙක්ගේ ඩීටේල්ස් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම මෙතන sign up button එක ක්ලික් කරනවා. අපේ create account part එක හරි ගිහලා ඊට පස්සේ sign in page එකට මේ විදිහට redirect වුණා. මෙතනදී මම අපි add කරගත්ත email එක සහ password එක use කරලා අපේ sign in part එක වැඩද කියලා check කරලා බලනවා. මම මේ විදිහට email password ගහලා මෙතන sign in button එක click කරලා බලනවා ඒක වැඩ කරනවද කියලා. මම හිතන්නේ අපේ sign in part එක හොඳට වැඩ කරනවා. එහෙනම් අපි බලමු check කරලා කොහොමද මම මේක කරගෙන තියෙන්නේ කියලා. ඉස්සරලා මම මෙතන මගේ මේ තියෙන්නේ sign in design එක start එක. මම මෙතනදී sign up එක සහ sign in කියන දෙකම index.php කියන එකම ෆයිල් එක තමයි හදාගෙන තියෙන්නේ. මම මෙතනදී ඒකට වෙනම div දෙකක් use කරලා තියෙනවා sign in එකට සහ sign up එකට. මම මෙතනදී d_none කියන class එක use කරගෙන තියෙනවා. එක අවස්ථාවකදී එක div එකක් hide කරලා තියාගන්න. ඒ කියන්නේ sign in box එක sign in page එක තියෙන වෙලාවට sign up එක hide වෙන්න සහ sign up එක තියෙන වෙලාවට sign in එක hide වෙලා තියෙන. මම මේකට javascript use කරලා d_none class එක toggle කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන මගේ response පෙන්වන්න div එකක් create කරගෙන තියෙනවා. ඒ වගේම alert පෙන්වන්න div එකක් create කරගෙන තියෙනවා සහ මම මෙතන cookies වලට අදාළ part එක set කරගෙන තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී ඒක කතා කරමු. දැනට මේ වීඩියෝ එකේ තියෙන්නේ කොහොමද අපි sign in part එක හරියට කරගන්න කියලා. ඉතින් මම ඉස්සරලා මෙතන input field එකක් සහ input field එක set කරගෙන තියෙනවා. email එක සහ password එක enter කරන්න. ඒ වගේම මම මගේ email input එකට මම id එක set කරලා තියෙනවා email2 කියලා. ඒ වගේම password එකේ input field එක මම id එක set කරගෙන තියෙනවා password2 කියලා. ඊට පස්සේ මම remember me option එක මේ විදිහට add කරලා තියෙනවා. ඒ වගේම forgot password option එක මේ විදිහට add කරගෙන තියෙනවා. සහ ඊළඟට මම sign in button එකට on click එකක් set කරගෙන ඒකෙදී sign in කියන function එකට call කරන්න කියලා තියෙනවා. ඊළඟට මම මෙතනදී මගේ account එකක් නැති user කෙනෙක් ආවොත් එහෙම එයාට account එකක් හදාගන්න new to shop කියලා button එකක් create කරගෙන ඒකට on click එකක් set කරගෙන ඒකට change view කියන function එක call කරන්න කියලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අපි මෙතන දැන් email එක සහ password එක enter කරලා
sign in බටන් එක ක්ලික් කරපුවාම එතනදී යනවා කෙලින්ම script.js එකට. එතනදී අපේ මම වේරියබල් දෙකක් හදලා ඊමේල් එක සහ පාස්වර්ඩ් එක ID දෙකෙන් කැෂ් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මම අතනද email to කියලා ID එක දාපු ID එක දාපු input එකේ තිබ්බ value එක වා email කියලා variable එකක් සහ password එකක් create කරගෙන ඒ දෙකේ value දෙක ගන්නවා. ඊට පස්සේ මම මෙතනදී අලුතෙන් form එකක් හදාගෙන ඒ form එකට email සහ password ටික append කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට අලුතෙන් XML HTTP request එකක් create කරගෙන ඒ request එකට මම ඒ request එක මම sign-in process.php එකට post method එකෙන් send කරනවා. ඊට පස්සේ මම sign-in process එක පැත්තට ගියොත් එහෙම එතනදී ඉස්සරලා මම කරලා තියෙන්නේ session එකක් start කරගෙන තියෙනවා. මොකද අපිට session එකක් අවශ්‍ය වෙනවා මේ web application එක පුරාවටම user session එකේ තියාගන්න. ඉතින් මම මෙතනදී ඊට පස්සේ මම අපේ connection එක create කරගෙන තියෙනවා. ඊට පස්සේ මම එහා පැත්තේ post method එකෙන් එන email එක password එක මේ විදිහට cache කරගෙන තියෙනවා. එතනදී මම ඉස්සරලාම කරලා තියෙනවා මේ email සහ password validation එක. ඒකෙදි මම ඉස්සරලාම email එක emptyද කියලා බලනවා. empty නම් please enter your email address කියලා echo කරනවා. එහෙමත් නැත්නම් email එකේ length එක 100ට වැඩිද කියලා බලනවා. එහෙමනම් email address must contain lower than 100 characters කියලා echo කරන්න කියනවා. එහෙමත් නැත්නම් email එක valid email එකක්ද කියලා check කරගන්න කියනවා. valid email එකක් නෙමෙයි නම් invalid email address කියලා echo කරන්න කියනවා. එහෙමත් නැත්නම් අපේ password එක emptyද කියලා බලනවා. password එක empty නම් please enter your password කියලා echo කරනවා. එහෙමත් නැත්නම් අපේ password එකේ length එක 5ට වැඩි අඩුයිද නැත්නම් 5ට වැඩි විශාල 20ට වැඩි විශාලයිද කියලා බලනවා. එහෙමනම් password must contain between 5 to and 20 characters කියලා echo කරනවා. මේ validation ඔක්කොම සම්පූර්ණ වුණාට පස්සේ මම else එකක් use කරලා දෙනවා. ඒ else එක ඇතුළේදී මම result set එකක් set කරගෙන තියෙනවා. ඒකදී මම search එකක් දාලා user table එකේ email එක සහ password එක අර පැත්තෙන් pass වෙන email එකටයි password එකටයි සමානයිද කියලා බලනවා. එතනදී මම අපේ result set එකේ row count එක මේ විදිහට cache කරගන්නවා. ඉතින් මේ row count එක එකට සමානයි නම් ඒ කියන්නේ අපේ database එක user කෙනෙක් එක email එකකින් එහා එක password එකකින් ඉන්න පුළුවන් එක user කෙනෙක්. ඉතින් මම මෙතනදී check කරනවා අපේ row count එක එකට සමානයිද කියලා. එකට සමානයි නම් ඉස්සරහට යනවා. එකට සමාන නැත්නම් මම මෙතනදී echo එකක් දාලා දෙනවා. ඒ කියන්නේ එහෙම user කෙනෙක් අපේ database එකේ නැහැ. ඉතින් මම මෙතනදී invalid email address or password කියලා echo කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ එහෙම user කෙනෙක් ඉන්නවා නම් මම success කියලා echo කරන්න කියනවා. ඊට පස්සේ මම user ගේ data ටික ඒ කියන්නේ මම මෙතනදී user ගේ email password හරහා user ගේ first name last name සියලුම details session එකේ u කියලා session එක create කරගෙන ඒකට මම user ගේ ඔක්කොම data ටික මේ විදිහට set කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තමයි මගේ sign-in process.php එකේ process ටික වෙන්නේ. ඊට පස්සේ මෙතනින් එන response එක මම script.jsp එකට set කරගෙන තියෙනවා. ඉතින් response එක success නම්
මම කියනවා මෙතනදී අපේ හෝම් පේජ් එකට රීඩිරෙක්ට් වෙන්න කියලා. රෙස්පොන්ස් එක සක්සස් නෙමෙනම් ඒ කියන්නේ අර වැලිඩේෂන් වල රෙස්පොන්ස් ඒ වගේ දේවල් නම් මම මෙතනදී අපි අර මැසේජ් ඇලර්ට් සෙට් කරන්න හදපු ඩිව් එකට මම මෙතනදී රෙස්පොන්ස් එක සෙට් කරන්න කියන මැසේජ් ඔන් කියන අපේ ඇලර්ට් එකට සෙට් කරනවා මෙතනදී රෙස්පොන්ස් එක සහ ඒ වගේම ඩිව් එක මම ඩීබ්ලොක් ක්ලාස් එක නේම් එක විදිහට සෙට් කරන්න කියලා කියනවා. ඉතින් මේ විදිහට තමයි මගේ script.jsp එකේ බෑකෙන්ඩ් කෝඩ් එක වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මම මගේ sign in පාර්ට් එක කම්ප්ලීට් කරගත්තේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද අපි හරියට remember me option එක ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. සියලුම දෙනාට බොහොම ස්තුතියි.